එක ගමරාල කෙනෙකුගේ ගෙදර බල්ලෙකුයි බූරුවෙකුයි හිටියා. බල්ලා හිටියේ ගේ දොර වතුපිටි ආරක්ෂා කරන්නයි. බූරුවා ගමරාලගේ බඩු මුට්ටු උත්සකනේ එහෙම ගියා. බූරුවා බොහොම මහන්සි වෙලා වැඩ කළාට පස්සේ ගමරාල ඌව ලිහලා දානවා තනකොළ කන්න. බල්ලා උදේ ඉඳන් පැත්තකට වෙලා නිදාගෙන ඉන්නවා. ගමහාමිනේ දවල්ට බල්ලට කතා කරලා හොඳ බත් පිඟානක් දෙනවා. බූරුවා මේ දිහා බලාගෙන සිටියේ බොහොම දුකින්. බල්ලා ගැන බූරුවාට හරි කේන්තියක් ඇති වුණා. ගෙදර අය බල්ලට මෙහෙම සලකන්නේ මොකද කියලා දැනගන්න බූරුවට ඕන වුණා. දවසක් දා වැඩ එහෙම ඉවර වෙලා තනකොළ කන්න ලිහලා දැම්මට පස්සේ බූරුවා බල්ලා ළඟට ආවා. යාළුවේ මං උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කරනවා. උඹ උදේ ඉඳන් පැත්තකට වෙලා නිදා ගන්නවා. ඒත් ගමමහගේ දවල්ට උඹ නැගිට්ටවලා කන්න දෙනවා. ගමරාලා තුඹට හරිම ආදරේ. මොකක්ද මේක තේරුම? බූරුවා බල්ලගෙන් ඇහුවා. උඹට පුළුවන් බර අදින්න විතරයි. ඔය වැඩේ හරක් අශ්ව ආදී තවත් අයටත් කරන්න පුළුවන්. ඒත් මම කරන්නේ ගමරාලගේ වස්තුව ආරක්ෂා කරන එකයි. මේ වැඩේ හැමෝටම කරන්න බෑ. බල්ලා කිව්වා. උඹ කොහොමද වස්තුව ආරක්ෂා කරන්නේ? උඹ හැමතිස්සෙම නිදාගෙනනේ ඉන්නේ. බූරුවා උපහාසෙන් කිව්වා. බූරුවෙකුට කොහොමද ඕවා තේරෙන්නේ? මම දවල්ට නිදාගත්තත් රැට ඇහැරගෙන ඉන්නේ. හොරෙක් හතුරෙක් ආව ගමන් බුරනවා. එතකොට ගමරාලා දන්නවා මොකක් හරි අනතුරක් කියලා. උඹට පුළුවන් ද බුරන්න? උඹට පුළුවන් ද මිනිසුන් හපා කන්න? බූරුවෙකුට ඒ වගේ දෙයක් කරන්න බැරි මොකද? ඌ අපේ හැටි දන්නේ නෑ. බූරුවා බල්ලට හිතෙන් බැන බැන තනකොළ කන්න ගියා. මාත් උත්සාහ කරලා බලන්නම්කෝ. දවසක් දාරෑ ගමරාලගේ වත්තට හොරු පැන්නා. බූරුවා හොරුන් දුටුවා. බල්ලට හොඳටම නිින්ද ගිහින් බල්ලගේ උජාරු කතාවට හොඳ පාඩමක් උගන්වන්න අද පුළුවන් කියලා බූරුවාට හිතුණා. ඒ එක්කම ගමරාල බල්ලා ගෙදරින් පන්නලා Tamanට හොඳට සංග්‍රහ කරાવી කියලා හැඟීමකුත් බූරුවාගේ හිතට ආවා. දැන් හොරු ගමරාලගේ ගේ කිට්ටුවටම ආවා. බූරුවා උඩ පැනලා කෑ ගහන්න ගත්තා. එක දිගටම කෑ ගැහුවා. බූරුවාගේ කරච්චලේට ගමරාලට හැරුණා. හොරු ටික පැනලා දිව්වා. ගමරාලා දොරට දමන කිතුල් පොල් අරන් ඇවිත් බූරුවාට හොඳටම තඩි බෑවා. මුගේ කරච්චලේ හින්දා නිින්දත් කැඩුනා කියලා ගමරාලගන් හොඳටම ගුටි කාලා කෙදිරි ගගා ඉන්න බූරුවා ළඟට බල්ලා ආවා. මම කෑ ගැහුවේ හොරු ආවා හින්දා. ඒත් ඒක මට අයිති වැඩක්. මං උන් එනව දැක්කා. මං හිඩි උන් තව ටිකක් ලං වෙනකන් හපා කන්න. බල්ලගේ වෙඩේ බූරුවා කරන්න ගියාම ඔය වගේ අකරතැබ්දවලට මුහුණ දෙන්න වෙනවා. පුංචි දරුවන්ට මෙවැනි රසවත් ආදර්ශවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. කතාව හොඳ නම් ලයික් එකක් දාන්න.